හිමර මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ. මට ඒක වාට කියන්න උමනාකම තිබ්බා. අනේ මට හිතෙනවා මේකට ඒක කියන්න සුදුසු කාලේ නෙවෙයි කියලා. අනේ මට සමා වෙන්නකෝ. ඔයාට මාත් එක්ක කතා නොකර ඉන්න පුළුවන්ද? ඔව් මං රොයල් වත්තේ කෙල්ලෙක් තමයි. වත්තක වුණත් කොළඹ හතේ නිසා කෝටි ගාණක් දීලවත් දෙමෝපියන්ට දාගන්න බැරි වෙච්ච ඉස්කෝලේකට මට එකම යන්න පුළුවන් වුණා. මම පොඩි කාලේ ඉඳලම ආශ්‍රය කරේ කොළඹ හතේ ඉපදිච්ච යාළුවන්ව. මගේ අම්මා කුවේට් වල බැල මෙහෙවරකම් කරනවා. තාත්තා මාළු ලෑල්ලේ මාළු කපනවා. අයියා මාළු කිරනවා. තාත්තගේ අයියාගේ චාරයක් නැති ජීවිතේ නිසා තමයි හම්බ කරන හැම සතෙම මට එවන්නේ. එයාම කරන්නේ යාට හම්බෙච්ච නැති ජීවිතේ ඒ සප සම්පත් මට ලබා දෙන්න ඕනේ හින්දා. ඔයා මෙච්චර දවසක් ලස්සනට දැකපු සීලසීගේ ඔබ ලස්සන කතාව මේක. ඇයි දැන් වාව මට කියන්නේ? අනේ මට සමා වෙන්න ඉමරු මං ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි. මට ඒක ඔයාට කියන්න උමනාකම තිබ්බා. අන්නකෝ මං කියන්න කලින් අයියෝ ඔයාට ඒ දේවල් කියප එක ඇත්තනේ. මං කියන දේ අහන්න මට සමා වෙන්න. මට සමා වෙන්න. මං කියන දේ අහන්න මට සමා වෙන්න. හරි මමන්නේ ඔයා කැමති දෙයක් කරන්න. ආයන යන්න. විශ්වාස නම් කෙරුවා ආත්මෙ දීලා පන්න බෑ මං වගේ